හැමෝටම 2026 අවුරුද්දේ මම මුලින්ම අරන් එන වීඩියෝ එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. මම මේ vlog එක කරන්නේ first year එකේ first sem එකේ තියෙන exam දවස්වල. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සාන පිනනා මේ චන්ද සූර්ය නගරේ නොමිලේ. ඉතින් දැන් මම මුලින්ම වොෂ් එකක් දාගෙන කෑම කාලා ඇවිල්ලා පාඩම් කරන්න තමයි හදන්නේ. මං හිතනවා මේ vlog එක A level කරන අංගිලා මල්ලිලාට O level කරන අංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද මම මේ වීඩියෝ එකේදී මං ස්ට්‍රෙස් රිලීස් කරන හැටි ගැන ඔයාලට කියලා දෙනවා. කැන්ටින් එකෙන් කෑමත් කාලා මම ආයිත් හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. මේ ඉතින් තියෙන්නේ අපේ හොස්ටල් එකේ ගාඩන් එකේ වවලා තියෙන මල්. to do list එකක් හදාගෙන ඉන්න එක. එක්සෑම් කාලෙට අපිට කරන්න තියෙන වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා කොතනින් පටන් ගන්නවද ඒ වගේ දේවල් අපිට හිතා ගන්න බෑ. ඒ නිසා මම මුලින්ම කරන්නේ පිළිවෙලට පාඩම් කරන්න තියෙන දේවල් to do list එකකට add කරගන්නවා. to do list එකත් හදාගෙන මම දැන් පාඩම් කරන්න තමයි පටන් ගන්නෙ. දැන් වෙලාව උදේ 9යි. 9 ඉඳලා 12 වෙනකල් මම පාඩම් කරනවා. to do list එකක් වගේම ඔයාලා time table එකක් හදාගන්න. ඒ ටයිම් ටේබල් එකට ඔයාලගේ එක්සෑම් වලට තියෙන හැම සබ්ජෙක්ට් එකක්ම ඇතුළත් කරන්න. අපි හිතන්නකෝ අපිට අමාරු සබ්ජෙක්ට් එකක් තියෙනවා කියලා. දැන් අපි වෙන විෂයක් පාඩම් කරන වෙලාවක ඒ අමාරු සබ්ජෙක්ට් එක ගැන මතක් වෙනවා. එතකොට අපි දන්නවනේ ඒ සබ්ජෙක්ට් එක පාඩම් කරන්න දිනයක් වෙලාවක් තියෙනවා කියලා. එතකොට අපිට ඒ වෙලාවේදී පාඩම් කරන සබ්ජෙක්ට් එක කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව පාඩම් කරන්න පුළුවන්. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මගේ channel එක ගැන ඔයාලා දක්වන අදහස comment එකක් විදියටත් දාන්න. යවුණා ඔබ ගැන කවි පෙළක් මැලවුණා රැතුන් යාමයක් හද පලා යන දුක එකව කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හේවේ ඔබේ දැක ගන්න ආසා හින්දමන් පුන් සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නෙබන් ඔබේ ආතරේකට ආසයි හේතු වෙන්නට කාරින අපිට යාළුවෙක්ගෙන් අඹ ගෙඩියක් හම්බුණා. බලන්නකෝ අපි ඒක කොයි විදියටද හදන්නේ කියලා. හොස්ටල් එකේ තිබුණ මිරිස්, ගම් මිරිස්, ඒ වගේම ලුණු කුඩු දාලා අපි ඒක ගොඩාක් රස විදියට හැදුවා. බලන්නකෝ අපි දැන් මේක කාලා ඉවර කරන විදිහ. to do list එකට ස්ටඩි කරන්න දාගත්ත වේවැන් මම ලෙක්චර් නෝට් දෙකක් පාඩම් කරලා ඉවරයි. තව මට තියෙන්නේ ලෙක්චර් නෝට් එකක් පාඩම් කරන්නයි පාස් පේපර් එකක් කරන්නයි. අපි අද දවල්ට කෑම ඕඩර් කරේ එළියෙන්. කෑම එක එද්දි 2:00 විතර වුණා. කෑම කන අතරතුරේදී මම ඔයාලට කියන්නම්කෝ ඔයාලා කරන නරක පුරුද්දක්. ඒ තමයි ඔයාලා කෑම වේල් මග අරින එක. පාඩම් කරන නිසා සමහර අය කෑම වේල් මග අරිනවා. ඒ කියන්නේ නොකා ඉන්නවා. එහෙම නොකර ඔයාලා ඔයාලගේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න. මේ තියෙන්නේ දෙවනි දවස. එදා උදේ කෑම කාලා ඉවර වෙලා අපිට හිතුණා පොඩ්ඩක් එළිය ඇවිදින්න යන්න ඕනි කියලා. ඉතින් අපේ කැම්පස් එකට පහළ වෙලක් තියෙනවා. අපිට හිතුණා චුට්ටක් ඒක ඇවිදලා එන්න ඕනි කියලා. ඔයාලත් එන්නකෝ ඉතින් අපිත් එක්ක පුංචි ටුවර් එකක් යන්න.
දවසේ උදේ වරුව අපි ගොඩාක් ලස්සනට ගත කරා. ඒකෙන් අපේ මනසට ගොඩාක් ලොකු සහනයක් ලැබුවා. එහෙනම් ඉතින් මම අද මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like එකකුත් දාගෙන යන්න. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.